බලන්න අපි කතා කරන්නේ මේ මිශ්‍ර පොහොරක් හදන්නේ නේද? හරිද? මිශ්‍ර පොහොර. දැන් මිශ්‍ර පොහොර කියලා කියන්නේ මොකද්ද මේ? මිශ්‍ර පොහොරක් අර දක්වනකොට ප්‍රධාන පෝෂක දෙකක් හෝ දෙකකට වඩා එකතු කරපු පොහොර මිශ්‍ර පොහොර නේද? ඉස්සර කොයි මිශ්‍ර පොහොර හදාගත්ත ගෙදර නේද? හරිද? ගෙදර හදාගත්තා. දැන් මම මතක අපේ තාත්තුලා ඉස්සර යූරියා ගෙනම ගෙදර කියනවා, TSP වෙනම කියනවා, MOP කියලා. එයාලා දන්නව ඒක බණ්ඩි පොහොර කොහොමද, වඩ පොහොර කොහොමද? ඒ දන්නවා. බාස්කට් කීට් ඒ දාලා මිශ්‍ර කරලා ගෙදර හදා ගන්නවා. දැන් එහෙම නෑනේ. දැන් කඩේ තියෙනවා පොහොර, මිශ්‍ර පොහොර කඩේ තියෙනවා නේද? මිශ්‍ර පොහොර ගැනීමේ අවදානමක් තියෙනවා. මොකද අවදානම? මිශ්‍ර පොහොර හදනකොට දැන් පොහොර කම්පැනි මගෙන් මොකද්ද කරන්නේ පුතේ? ප්‍රධාන පෝෂක වලට අමතරව දානවා අර පූරක ද්‍රව්‍ය කියන්නේ පොහොර නොවන වෙනස් සංකටක. ඒ ප්‍රමාණය කම්ප්ලීට් කරගන්න එක්ක වැලි දානවා, ගල් කුඩු දානවා, මැටි දානවා. ඕව දාලා තමයි ඒ ප්‍රමාණය සදාගන්නේ. ඒ නිසා ඔයාලා මිශ්‍ර පොහොර කියලා කඩෙන් ගෙනාවට ඒකේ පෝෂක වලට අමතරව ඔගේ වැලි තියෙනවා, ගල් කුඩු තියෙනවා, මැටි තියෙනවා. ඒක ලොකු අපරාධයක්. තේරුණා නේද? ඒ නිසා අපි මිශ්‍ර පොහොර ගෙදර හදන්න ඕනේ. හරිද? ඉතින් මේ ප්‍රශ්නෙන් ඔයාලට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ ඒ පොහොර වලට පූරක ද්‍රව්‍ය දානවා ඔප්පු කරන තමයි අපි මේ ගාන හදන්නේ. හැබැයි මෙහෙමයි. මිශ්‍ර පොහොර ගෙදර හදනකොට පූරක ද්‍රව්‍ය නොදා අනුපාතය අනුව පොහොර ගණන් ඔයාලා ඉගෙන ගත්තා නම් ඒකේ කියාවි අර හදන ආකාර දෙකක් තියෙනවා. පොහොර ශ්‍රේණිය සහ අනුපාතය අනුව ආකාර දෙකයි. තේරෙනවද මම කියන දේවල්? මොකුත් දන්නේ නැත්නම් මේව තේරෙන්නේ නැහැ හැබැයි. ඒකක් කියන්න ඕනේ. තේරෙනවද? එහෙම තීරියක් චුට්ටක්වත් දන්නේ නැත්නම් මේව තේරෙන්නේ නැහැ කරන්න. හරිද? හරි අපි මේ ගානට යමු. පළවෙනි එක බලන්න. ඇමෝනියම් නයිට්‍රේට් පළවෙනි පොහොර තමයි මෙතන. ඇමෝනියම් නයිට්‍රේට් කියන්නේ. ඇමෝනියම් නයිට්‍රේට් වල පොහොරක් පුතේ නයිට්‍රජන් තියෙන පොහොරක් නේද? එහෙනම් මේකේ නයිට්‍රජන් ප්‍රමාණය වල දීලා තියෙනවා. මොකද 134යි. හරිද? දෙවෙනි පොහොර බලන්න. TSP පොහොර කට්ටිය අඳුරනව නේද? TSP කියලා කියන්නේ ફોස්ෆරස් අඩංගු පොහොරක් නේද? අර අණු පාට කැටකට වගේ තියෙන්නේ. ජල ද්‍රව්‍යතාවයත් අඩුයි, ජලාකර්ෂක බවත් අඩුයි. ඉක්මනින් දිය වෙන්නේ නැහැ. හරිද? එනිසා සාමාන්‍ය මඩ පොහොර විදිහට භාවිතා කරනවා. හරිද? මේකේ පුතේ මෙහෙමයි. අපි මේකේ NQ වල TSP කියන්නේ ඒකේ අර ફોස්ෆරස් පොහොරක්. නමුත් ફોස්ෆරස් P විදිහට ඒ පොහොරේ නැහැ. ફોස්ෆරස් තියෙන්නේ කොහමද? ફોස්ෆරස් පෙන්ටොක්සයිඩ් විදිහට තමයි තියෙන්නේ. P2O5. තේරුණා නේද? එහෙම තමයි තියෙන්නේ. ඒතකොට මේ ප්‍රමාණය 45යි. හරිද? ඊළඟ බලන්න. ඊළඟ පොහොර මේකේ තව දැන් මෙහෙමනේ තව පොහොරක් තියෙනවා. ඒක මේ ගාන දීලා නැහැ, ගාන සංකීර්ණ වෙනකොට. තව ප්‍රධාන පොහොරක් තමයි MOP කියන එක. අපි නිකන් අපි හිතමු දැනගන්නත් එක්ක. ඒක පොටෑසියම් තියෙන පොහොරක් නේ. හැබැයි ඒකේ පොටෑසියම් තියෙන්නේ කොහොමද? ඒක තියෙන්නේ පොටෑසියම් ඔක්සයිඩ් K2O 60යි. දැන් ඔයාලා ළමයිට තේරුණාද? මෙතන ඇයි P ලිව්වේ නැත්තේ? ඇයි මෙතන K ලිව්වේ නැත්තේ? මේ වගේ ලිව්වේ නැත්තේ ඇයි? ඒ පොහොර තියෙන විදිය. තේරුණා නේද? මේකේ ફોස්ෆරස් තියෙන්නේ ફોස්ෆරස් ඔක්සයිඩේ විදියට, මේකේ පොටෑසියම් තියෙන්නේ පොටෑසියම් ඔක්සයිඩේ විදියට තමයි තියෙන්නේ. තේරුණා නේද? හරි. ඒ දත්ත මේකේ දීලා තියෙනවා. දැන් ඊළඟට ඔයාලා මේ පොහොර මිශ්‍ර කරන පොහොර ශ්‍රේණිය. පොහොර ශ්‍රේණිය කියලා කියන්නේ පුතේ පොහොර ශ්‍රේණිය දක්වන්නේ මම මේක වකන්න දැන් මේක දත්තේනේ ගන්න දීපු බෝඩ් එක වල ලියන්න ඕනේ නැහැ මේක. හරිද? පොහොර ශ්‍රේණිය. හරිද? පොහොර ශ්‍රේණිය ලියන්න බෝඩ් එකේ. මේ ගාන දුන්නාන් පස්සේ මෙන්න මේ වගේ හදන්න. හරිද? බිඳුව. හරිද? එතකොට ඔයාලා මේ වගේ දාගන්න පුතේ මෙහෙම දෙන දුන්නාන් පස්සේ පිළිවෙලින් දාගන්න NPK කියලා. මේක N, මේක P, මේක K. මේ එහෙම තමයි පිළිවෙල සාමාන්‍යයෙන්. හරිද? දැන් පළවෙනි ඉලක්කමේ කියවෙන්නේ N ගැන. දෙවෙනි ඉලක්කමේ කියවෙන්නේ ફોස්ෆරස් පොහොර ගැන. තුන්වෙනි ඉලක්කමේ කියවෙන්නේ පොටෑසියම් පොහොර ගැන තමයි කියවෙන්නේ. තේරුණා නේද? හරි. පොහොර ශ්‍රේණිය කියලා කියන්නේ මොකද්ද? ඒක දැනගන්න එපා ඉස්සර වෙලා. පොහොර ශ්‍රේණිය අර්ථ දක්වන්න මට. පොහොර ශ්‍රේණිය කියලා කියන්නේ මිශ්‍රණ කිලෝග්‍රෑම් 100ක අඩංගු එක්කේ පෝෂකයේ ප්‍රමාණය තමයි මේ දක්වලා තියෙන්නේ. දැන් මේකේ ලොකු කතාවක් කියන්නේ. මේ කඩේරයක් දැම්මට කතාව තමයි මොකද්ද? මිශ්‍රණ කිලෝග්‍රෑම් 100ක. දැන් මේක වෙන මට දැන් ඔයා විස්තර කරන්නේ නැහැ. දැන් මේ පාලක කියන්නේ මොකක්ද එහෙනම්? හරිද? මෙතන අපි දාගමු කියන සංකේතම මෙතන P2O5 කියලා දාගන්න. මෙතන K2O. එහෙමනේ සාමාන්‍යයෙන් තියෙන්නේ. හරිද? දැන් මේ කියන්නේ මිශ්‍රණ 100යි කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් 100ක. එතන N තියෙනවා කිලෝග්‍රෑම් 15ක්. ඒකනේ මේ කියන්නේ.
පැහැදිලිද? හරිද? දැන් මේ කියන්නේ ඊළඟ පිටක් මේ කියන්නේ මොකද මට කියන්නේ මම හරි ඉරක් ගන්න පල්ලෙයාට. මෙතන කියන්නේ මිශ්‍රණ මිලියන විතරක් දාන්නම්. මිශ්‍රණ කිලෝග්‍රෑම් 100ක හරිද? P2O5 කොයිතරම් තියෙනවද? කිලෝග්‍රෑම් 10ක් තියෙනවා. නේද? දැන් මේක හදන්න යන්න ඕනේ නැහැ මේක දීපු නැති නිසා. තේරුණානේ මේක බිඳුවයිනේ. ඒ දක්වා තේරුණාද ඔයාලට? පොහොර ශ්‍රේණිය කියන්නේ මොකක්ද එහෙනම්? මිශ්‍රණ කිලෝග්‍රෑම් 100ක තියෙන ප්‍රමාණය. නේද? හරි. දැන් බලමු අපි මොකක්ද මේ අහන්න තියෙන්නේ කියලා. හරිද? දැන් අපෙන් අහනවා පොහොර ශ්‍රේණියේ මිශ්‍රණ කිලෝග්‍රෑම් කීයක් හදන්නද? 1000ක් හදන්න. දැන් හරි සරලයි. අපි දන්නවා 100ට 15 නම් 1000ට කීයද? දැන් සුළු කරන්නේ මෙතන. 100ට 15 නම් 1000ට කීයද? මෙතන 100ට 10 නම් දැන් මට වර උත්තර කියන්න මේවා ඉලක්ක කැපෙන එක නෑ සමහර විට 1000ට කීයද? නේද? හරි බින්දු කපන්නකො. මෙතන කැපෙනවනේ 150 කිලෝග්‍රෑම්. ඉලක්ක වැරදුනොත් කියන්න මට. හොඳද? මෙතන බින්දු දෙකයි. මෙතන 100යි කිලෝග්‍රෑම්. හරිද? හරි නේද? හරි. අපි දැන් මේ මොකද්ද මේ හෙව්ව කියන්නකො. අපි දැන් මේ මිශ්‍ර පොහොර හදන්න පොහොර නෙවෙයි හෙව්වේ. පෝෂක අඩංගු ප්‍රමාණය හෙව්වේ. දැන් මම වගේ මේ ප්‍රශ්නයක් හෙව්වුදී. දැන් ඔයා බත් කනවා. බත් හිතන්නකො බත් කිලෝග්‍රෑම් එකක් කනවා කියලා. බත් වල ප්‍රධාන සංකටකේ කාබෝහයිඩ්‍රේට් නේ. නේද? එතකොට ඔයා කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් දෙකක් නිකන් අපි හිතමු කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් දෙකක් ලබා ගන්න කොයිතරම් බත් කන්න ඕනිද? අනිත් පැත්තට කියන්න පුළුවන් මොකද්ද? බත් කිලෝග්‍රෑම් දෙකක තියෙන කාබෝහයිඩ්‍රේට් කොයිතරම්ද? නේද? දැන් ඔයා දැන් මේ හෙව්වේ මොකද්ද මේ කියන්නේ මේ හෙව්වේ ඒ පොහොරෙහි දැන් මේ කිලෝග්‍රෑම් 1000 හදනකොට M තියෙන්න ඕනේ 150ක්. නේද? P2O5 තියෙන්න ඕනේ කීයද? කිලෝග්‍රෑම් 100ක් තියෙන්න ඕනේ. නේද? දැන් තව එක බඩේ කරන්න තියෙන්නේ. දැන් ඔයා මේක පරිවර්තනය කරන්න ඕනි. අපි දන්නවා මේ N මේ තියෙන P2O5. දැන් මේක පරිවර්තනය කරන්න මොකක් බවට? TSP වලට. මේක පරිවර්තනය කරන්න මොකක් බවට? අර තියෙන ඇමෝනියම් නයිට්‍රේට් වලට පරිවර්තනය කරන්න. නේද? හරිද? දැන් අපිට දත්තයක් දීලා තියෙනවා ගානෙම. මොකක්ද දීපු දත්තේ කියන්නකො? දීපු දත්තය තමයි ඇමෝනියම් නයිට්‍රේට් වල N34ක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ N34ක් ගන්න ඇමෝනියම් නයිට්‍රේට් 100ක් ඕනි. මෙන්න මේ සම්බන්ධ පටලවා ගන්න එපා. දැන් මෙතන මේකෙන් කිය බල වරහන් හතර බලන්නකෝ ඔයාලා. මේක ටිකක් බලන්න. ඇමෝනියම් නයිට්‍රේට් N134. ඒ කියන්නේ N34ක් ගන්න ඇමෝනියම් නයිට්‍රේට් 100ක් ඕනි. නේද? දැන් ඔයාලා පුරුද්දක් වෙලා තියෙන හැම වෙලාවෙම 100 රට දාලා එහෙම ගුණ කරන්නේ පුරුදු වෙලා තියෙන්නේ. නේද? එහෙම හදන්න එපා. මේක සම්බන්ධ හිතින් කල්පනා කරලා ගන්න. නේද? මෙතන N34ක් ගන්න ඇමෝනියම් නයිට්‍රේට් 100ක් ඕනි. අන්නේ සම්බන්ධ මෙතෙන්ට ගන්න පුතේ. තේරුණා නේද? N34ක් ගන්න ඇමෝනියම් නයිට්‍රේට් 100ක් අවශ්‍ය නම් N150ක් ගන්න කොයිතරම් ඇමෝනියම් නයිට්‍රේට් ඕනිද? සරලයි නේද? හරිද? මෙන්න මේක චුට්ටක් මතක තියාගන්න පුළුවන් නම් මේ සම්බන්ධය මේ කරගන්න පුළුවන්. නේද? දැන් මෙතන හිතන්නකො ඊළඟ දත්තේ බලන්න පුතේ. ඊළඟ දත්තේ තියෙන මොකද්ද? P245. ඒ කියන්නේ එතකොට එන්නේ හරිද? P2O5 45ක් ගන්න TSP 100ක් අවශ්‍ය නම් මෙතන 100ක් ගන්න කොයිතරම් ඕනිද? තේරුණා නේද? හරි. දැන් මේ වුණා ඉලක්කයක් කැපෙන්නේ නැහැ වගේ නේද? සුළු කරලා බලන්න. මෙතන එතකොට මෙතන සුළු කරමුනේ. වාර විභාගෙට මේ කැපෙන ඉලක්කන්දී මේක මේ පරණ සිලබස් එකේ මට මතකයි පරණ එක 2000 ඉස්සර කලින් මේක ඇවිල්ලා තියෙනවා ස්ට්‍රක්චර් එක මේ අර කොටස් 4ක් يعني ලොකු ප්‍රමාණයක් අහිමි වෙනවා මේක කරේ නැත්නම්. හරිද? ඒ වගේ මේක සුළු කරන්න ඇවිල්ලා තියෙනවා. ඔයාලා මේක සුළු කරන්න මම මේ ෆෝන් එක සුළු කරන්න මේ ඔයාලා විභාගෙට දෙන්නේ මේක මේ සරලව දේවි. හරිද? ආවොතින්. හරිද? සිය බෙදීම 34 ගුණ කිරීම 150. එතන මෙතන උත්තරේ වෙන්නේ හරිද 441.1 440 ඔව් 1.1 kg හරිද අනිත් තැන එන්නේ එතකොට 222.2 kg හරිද හරි බලන්න පුතේ ඔන්න උත්තර දෙකම රවුම් කරන්නම් හරිද අපි දැන් ඔන්න ඒ දීපු ශ්‍රේණියට අනුව දාන්න ඕනි පොහොර ප්‍රමාණය හොයාගත්තා. දැන් මේ ගානේ මුල් කොටස හරි. අවුරුදු කියන්නේ දැන් මේක නොතරුණු කෙනෙක් ඉන්නවද? තේරුණාද ඔයාලට? තේරුණාද? පැහැදිලිද? හරිද?
දැන් මේකට වගන්ති ලියන්න ඕනේ නැද? ඔයාලා කල්පනා කරයි ඔයාලා දන්න ගුරු කොහොම හරි මේක වගන්ති දීලා තියෙවිලා. අපිත් වගන්ති දෙනවා ළමයි ඉස්කෝලේ. හරිද? වගන්ති ඕනේ නැහැ පුතේ. මෙහෙම හදන්න මතක තියාගන්න. තේරුණා නේද? හරිද? එතකොට විභාගයේ මෙහෙම හැදුවම ඇති. මෙහෙම හැදුවම ඇති. හරිද? හරි. දෙවෙනි කොටස මොකද? පූරක ද්‍රව්‍ය. එතකොට මේ දෙක එකතු කරන්න ඔයාලා. දැන් මිශ්‍රණ 10ක් හැදුවේ 10න් අඩු කරන්න මේ දෙක එකතුව. මේ දෙක එකතු කරනවා 441.1 222.2. ඔය දෙක එකතු කරලා 10න් අඩු කරාම පූරක ද්‍රව්‍ය ස්කන්ධ එනවා. ඉතින් ඒව තමයි වැලි ගල් කුඩු මැටි කියන්නේ ඒව. හරි නේද? හරි. ලියා ගන්න අවශ්‍ය නැහැ.